කාන්තා ආර්ථික සහභාගීත්ව සහවීම. කාන්තා කටයුතු මොකක්ද හර්ෂ? නෑ හර්ෂ ඔයා ඉල්ලනේවා මට දෙන්න බෑනේ. මං කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වෙ දෙන්නේ? මට බෑනේ ඒව දෙන්න. ඒක ඉතින් මේ විපක්ෂ නායකතුමා මං ඉල්ල ගන්න ඕනේ. තාමත් පැහැදිලි අණ්ඩු කුමාර දිසානායක මහත්තයාට මම කියන්න ඕනේ. මම අණ්ඩු කුමාර දිසානායක මහත්තයාට කියන්න ඕනේ. මෙතුමන්ලා හරි ආසයිට කරන් එන්න තිබ්බනේ ඔබතුමාට. ආවේ නෑනේ ඔබතුමා. ඔබතුමා ආවේ නෑනේ දෙයියනේ. ඔබතුමා ආවේ නෑ. ඒ නිසා මගේ මේ ගරු කතානායකතුමනි ඉතාමත් වැරදි සහ අසත්‍ය තොරතුරු කියන්නේ කොටකින් පොඩි අනේ ඔයත් එකම ඔට්ටු දාන්නේ. ඔයත් කොට්ටු දානවා කුඩු ෂොට් එකක්. හරිද? ඔයත් කොට්ටු දානවා කුඩු ෂොට් එකක්. ඒ නිසා ගරු කතානේ මොන හෙරෝවින්ද හොද කියලා ඔට්ටුවක් දාන්න හොඳ මෙයත් එක්ක. හරිද? මීගොමින් ගොඩ බානේවද හොඳ? දෙවුන්දරින් ගොඩ බානේවද හොඳ කියලා ඔට්ටුවක් දාමු. එහෙම ඔට්ටුවකට හොඳ වෙයි. ගරු කතානායකතුමා මා කිව්වේ ඉස්පිරිතාලේ බෙහෙත් තියනවා නම් ඉස්පිරිතාලේ ඉස්සරහා ෆාමසි පිරෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ පරීක්ෂණ කරනවා නම් ඉස්පිරිතාලේ ඉස්සරහා පරීක්ෂණ ආයතන කොට ගන්නේ නැහැ. ඉස්පිරිතාලේ ඉස්සරහා අද ගරු කතානායකතුමනි ඉස්සර තිබුණ ඉස්පිරිතාලයක් ඉස්සරහා මිනි පෙට්ටිය සොප්පු විතරයි. මොකද ඉස්පිරිතාලෙන් පෙට්ටිය දුන්නේ නැහැ. අද ගරු කතානායකතුමනි හැම ඉස්පිරිතාලයක් ඉස්සරහම ෆාමසි. ඔබතුමා ගමේ ඉස්පිරිතාලේ කියලා බලන්න. මෙයා මොනවද මේ කියන්නේ? ඉතින් මෙහෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා. ගරු කතානායකතුමනි රටේ සෞඛ්‍ය සේවය හොඳයි නේද? රටේ සෞඛ්‍ය අමාත්‍ය සිංගප්පූරු යනවා බේත් ගන්න. රටේ සෞඛ්‍ය සේවය හොඳයි නේද? රටේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ජනාධිපති අරමුදේ ලක්ෂ 100ක් කරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා යනවාද සිංගප්පූරුවේ බෙහෙත් ගන්න. රටේ සෞඛ්‍ය සේවය විශ්වාස නැහැ. රටේ සෞඛ්‍ය සේවය විශ්වාස නැහැ. ගරු කතානායකතුමනි රටේ සෞඛ්‍ය සේවය විශ්වාස නැහැ. සෞඛ්‍ය අමාත්‍යට සිංගප්පූරුවේ යනවාද බෙහෙත් ගන්න. හරිද? ලක්ෂ 100 ජනාධිපති අරමුදේ කරගෙන. එහෙනම් මෙයා ඔපරේෂන් එක කරගන්න බෑ. ජාතික රෝහලෙන් බෙහෙත් එක යන්න බෑ. බොරු. හරිද? මම කනගාටු වෙන ඔබතුමා ගැන. බෝතලයක් ගෙනතුන මොකද ඔබතුමා බලනවා නිකන් සැරකිගියද බලනවා වගේ බෝතලෙ ෆොටෝ එක තිබ්බ. සැර බලන්නේ 48ද 33ද නුවරඑළියද නේද? බලන්න. ඉතින් මම කියන්නේ ඔබතුමා මොකටද මේක සම්බන්ධ වුනේ? කනගාටු වෙනවා. සෞඛ්‍ය මුතුමිය ඒක බොනවා. මම කියන්නේ ඔබතුමීට ඒක කර එතුමියගේ ජීවිත ආරක්ෂාව වෙන මීට පස්සේ කරන්න එපා. කවුරු හරි වස කුප්පියක් ගෙනත් දුන්නොත් බෙහෙතක් කියලා ගියක් ගහලා දායි. මම බලාගෙන ඒක බීලා ඉවරලා හැන්ද ගහලා ඉවරලා ඇස් දෙකෙන් টොප් කියන. මොකද්ද මේ විකාරේ? ගරු කතාන මං එතුමියට ආදරෙන් කියන්නේ. කවුරු හරි කෙනෙක් ඔය වගේ එකක් හදලා හෙට දවසේ ගෙනත් දෙයි වස දාලා. ඒ නිසා එතුමිය බීලා පරීක්ෂා කරන්න එපා. අපේ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරයෙක් ඉන්නවා. කවුරු හරි කෙනෙක් කියන වතුර වලින් දුවන්න පුළුවන් කාර් එකක් හදුවා කියලා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා එතුමියට දෙනවා. එතුමාට දෙනවා කියලා විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිවරයාට. එතුමා මොකද කරන්න ඕන? ඒ පරීක්ෂණ ආයතනට යොමු කරන්න ඕන වාර්තාවක් දෙන්න කියලා. හැබැයි එතුමා පහුවදා ඉඳන් තමන්ගේ කාර් එකට වතුර දාලා දුවන්න කිව්වා. ඊයේ රාත් එකක් තියෙනවා දැක්කද? ඊයේ රාත් එක දැක්කද? ඊයේ රාත් එකක් තියෙනවා. නෑ මම මේ කියන්නේ මෙහෙමයි. අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අපි දකින්නේ. අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අගමැතිවරයා දකින්න වෙලාවට නම් පොදු පුරවැසිනුත් දකින්නේ. එතන මම වේලාසෙදින්ම දකින්න එක. ඒ නිසා ඒක ඔබතුමා ඒකට එකගතාවයකට ආවා. නෑ මම තුමාටත් බෙහෙතක් ගෙවුවා හොඳයි අර පිස්සිබලු බෙහෙතව. ඉතින් ගරු කතානායකතුමනි. රයිට්. හරි. ඒක අනුමත කරනවා ඩිලංග එමතුමා. මේ අණ්ඩු කුමාර දිසානායක මේ මන්ත්‍රීතුමාගේ පක්ෂයේ තියෙන ගැටලු මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළ යුතුව තියෙනවා. මේ රාජ්‍ය අමාත්‍යවරයා අපි දන්නවා කවුද කියන්න. හැබැයි ඒ වගේම පස් කපපු අය නීති විරෝධී ජාවාරම් කරන අය ගැන සාක්ෂි තියෙනවා. පොඩකින්න. ඒ නිසා ගරු කතානායකතුමනි පේනවා නේද අණ්ඩු කුමාර දිසානායක මැතිතුමා කතා කරායින් පස්සේ මන්ත්‍රීව තර්ජනය කරන්න හැටි සභාව ඉදිරියට තර්ජනය කරන්න හැටි මේ අනුව තියාමල් ගන්න මේ බලන්න මේ ප්‍රශ්වාදී දෙනම කරන වැරදි ඇවිල්ලා මේ කරන දේ බලන්න ඔව් මේ පාර්ලිමේන්තුවේ බන්දුල ඔයා කියනවා ඔයා ගෙදර නෝනා ගණන් ගන්නෙත් නේද? හරිද? ඔයා නෝනම් නොකියුවේ. ඔයා මොනවද නොකියුවේ? මේ බන්දුල ගුණවර්ධන අපිට කියප 2500න් කන්න පුළුවන් කිව්වා. ගරු කතානායක 2500න් කන්න පුළුවන් කිව්වා. 1000 සහන මල්ලක් දෙනවා කිව්වා. හරිද? ඊට පස්සේ සීනි 85ට දෙනවා කිව්වා. හරිද? පොල් 80ට දෙනවා කිව්වා. හාල් 95ට දෙනවා කිව්වා. අනේ බන්දුල අපේ බන්දුල නොදුට මොක්පුර
ලැජ්ජයි අනුර කුමාර මහත්තයෝ. ඔයා හිටියේ නෑනේ මහත්තයෝ ඒ කාලේ. මේ කවුද මේ මොන රාගල? අනේ පළාත් සභාවේ තිබේ කියලා UN පිල්ල. හරි. ඒ නිසා පොඩියුම් ඒට ඉන්න. පාරවල් පොඩි වෙලා තියෙන කාලේ හිමින් තට්ටු කරකි යන කාලේ ජනාධිපතිවරයාට ගිහපුවම ඉන්න තැනක් හදලා තිබ්බා. හැබැයි ඒතකොට ප්‍රවාහන පාසුකම් ආවමයි. ඉතාවේ කාලයක් යන යාපනයට එන්න දවස් දෙකක් යනවා. එතකොට ඒතර මන්දිරයක් හදාගත්තර කමක් නැහැ. දැන් හෙලිකොප්ටරේ යන්නේ යනකොට 3ක් කරන් යන්නේ. මොකටද මේ 3ක් කරන් යන්නේ හෙලිකොප්ටර්? අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක 3ක් කරන් යන එක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් 3ක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් આવත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න.